නිසා ඉවසන්නේ. ඇයි යන්නේ? දැන් එන්න. මේ අපේ ප්‍රාදේශ සභාවේ පවුලේ කට්ටිය ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ පවුලේ කට්ටිය මේ අපේ ගෙදරට ඇවිල්ලා ගහනවා. අපිට තර්ජනය කරන අපිට ගහනවා. මේ ගෑනු නිසා මං ඉවසගෙන ඉන්නවා. මේ නිපුණ ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාගේ ඇයි මේ ගහනවා අපිට ගහනවා. මේ අපේ ගේ ඇතුලේ ඉන්නේ අපේ ගේ ඇතුලේ ඉන්නේ නිපුණ NPP මේ මාලිමාවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ අම්මා මේ අම්මා මේ නෝනා මේ නංගි අන දැන් ලාඩි වෙලා ඉන්නද අපට කුණුවක් වෙන්නේ. දැන් හොඳට කතා කරන්න එපා. ඇයි වාඩි වෙන්නේ? නැගිටින්න අපේ පුඩුවල වාඩි වෙන්න බෑ. නැගිටින්න එළියට බහින්න. මගේ ගෙදරින් එළියට බහින්න. ඔහේ මන්ත්‍රී නෙමෙයි ජනාධිපති වුණත් අයියා මට වැඩක් නැහැ එළියට බහින්න. නංගි එළියට බහින්න. මගේ ගෙදරින් එළියට බහින්න. මගේ ගෙදරින් එළියට බහින්න. මගේ ගෙදරින් එළියට බහින්න. අපිට අපි දේශපාලනය කරන්න අපිට ඕන විදිහට අපි දේශපාලනය කරේ නැහැ ගමේ කවදාවත්. හරිද? අපි කියන්න හොයලා බලන්න ඕනේ කියලා. අනිත් එක මේ පෝස්ට් එකක් තාම වට ඉන්නකොට මොනවා හරි මොනවත් වැඩක් නැහැ. ඕගොල්ලෝ මගේ ගෙදරට ආවේ කවුද? මගේ ගෙදරට ආවේ කවුද ගහන්න තර්ජනය කරේ. මේ ගෑණි දරියෙන් ගෙදර ඉන්නකොට ගෑණි තුන් දෙනා ඇවිල්ලා මේ ගෑණිට වෙන්නේ නැහැ. මේකේ කටුමරෝ සමගයේ මොනවද කියෙව්ව ඇවිල්ලා ඈ ගැව්වේ කවුද? ඇනලා ගැව්වේ කවුද මට? ගෑනු ලැජ්ජ නැත්ද ගෑනුන්ට? අමුතලගේ ආත්ම ගෞරවය තියාගෙන ඉන්න. අතන අවුගේ දවස්වල අවුගේ එළියට බහින්න එළියට බහින්න මගේ ගෙදරින් එළියට බහින්න මේ ටීචර් කෙනෙක් මන්ත්‍රී මේ මාලිමා මන්ත්‍රීගේ පවුලේ තාමත් යන්නේ අපිට ගහන්නමයි හදන්නේ මේ මාලිමා මන්ත්‍රීතුමාගේ හරිද මේ ඔන්න බලා ගන්න මේ ගෙදරට Facebook එකේ දාපු එක කමෙන්ට් එකකට ඇවිල්ලා මේ වෙන්නේ Facebook එකේ. එතකොට මේගොල්ලොන්ට මේක දරා ගන්න බැරි නම් මේගොල්ලොන්ට කොහොමද දේශපාලනය කරන්නේ? කොහොමද දේශපාලනය කරන්නේ?